හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ වීඩියෝ එක තමයි අපේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් යාළුවනේ අද අපි ගාලු යන්න තමයි හදන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්නේ කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. යාළුවනේ අපි මුලින්ම කරගත්තේ අපේ වාහන වලට තෙල් ගහ ගන්න ෂෙඩ් එකට ආපු එක. මායි තව යාළුවෙකුයි බයික් එකේ තමයි යන්නේ. අනිත් සෙට් එක අපේ වීල් එකේ තමයි යන්නේ. ඉතින් මායි අනිත් යාළුවයි බයික් එක නම් කොහොම හරි තෙල් ටික ගහගත්තා. වීල් එකේ යාළුවට දැන් තෙල් ගහගෙන එන ගමන් තමයි ඉන්නේ. තාමත් ඔය තෙල් ගහනවා ඉතින්. මේ දවස්වල ඉතින් කොහොමත් තෙල් පෝලින් තියෙනවානේ. කොහොම හරි අපි ඉතින් වාහනේට තෙල් ටිකක් ගහගෙන අපි දැන් යනවා ගාල්ල බලා. අපි ගාල්ලට ආවා. දැන් අපි යන්නේ ගාල්ල සිටි සෙන්ටර් එක තියෙන තැනට. අපි දැන් ගාල්ල සිටි සෙන්ටර් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යන්නේ වාහන ටික පාක් කරගෙන ගාල්ල සිටි සෙන්ටර් එක ඇතුළට යන්න. ඔයාලට ඔය පේන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. අපි ඔය ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉඳන් ෆස්ට් ෆ්ලෝ එකට යන ගමන් තමයි යාළුවනේ අපි ඔය ඉන්නේ. අපි ආව දවසේ නම් යාළුවනේ ටිකක් විතර ක්ලවුඩ් එක වැඩි. ඒත් ඉතින් ඒක අපිට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ ලොකුවට. යාළුවනේ ඔයාලට මම පෙන්වන්න යන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ ඉඳන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ view එක කොහොමද කියලා. පේනව නේද යාළුවනේ? යාළුවනේ අපි ෆස්ට් ෆ්ලෝ එකේ ඉඳන් සෙකන්ඩ් ෆ්ලෝ එක දක්වා යන ගමන් තමයි ඉන්නේ. ගිහින් බලමු කොහොමද සෙකන්ඩ් ෆ්ලෝ එක කියලා. යාළුවනේ අපි සෙකන්ඩ් ෆ්ලෝ එකට ගියාට පස්සේ අපිට මුලින්ම දැක ගන්න හම්බුනේ ඔන්න ඔය view එක. පේනව නේද ගාලු පාර ෂෝක් එකට පේන හැටි. ඈතින් ගාලු කොටුවක් පේනවා. බීච් එකක් පේනවා. ඉතින් යාළුවනේ අපි කොහොම හරි තර්ඩ් ෆ්ලෝ එකටයි ෆෝර්ත් ෆ්ලෝ එකටයි ගිහිල්ලා අපි ඒවත් බලලා අපි ටක් ගාලා යන පිටත් වෙන ජංගල් බීච් එකට. මොකද අපිට ටයිම් මදි හින්දා. ඉතින් යාළුවනේ අපි දැන් මේ රූම් හවුස් වලට යන ගමන් ඉන්නේ. දැන් අපි මේ ජංගල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. අම්මෝ යාළුවනේ මෙහෙ මාර රස්නේ මාර අවුවක් තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද අපි ආවේ ජංගල් බීච් එකේ නාලා යන්නත් එක්ක හිතාගෙන ටක් ගාලා ගිහිල්ලා නාන්න තමයි හිතන් ඉන්නේ. මාරම අවුවක් තියෙන මෙහෙ. ඒ වගේම තමයි හැබැයි සෙනගෙනුත් එහෙම ලොකු අඩුවක් නැහැ. හැබැයි ගොඩක් මත් නැහැ. පොඩි සෙනගක් ඉන්නවා. මේ ටිකේ තෙල් පෝලින් තියෙන හින්දා ඒවත් එක්ක අර ඔයාලට උඩින් පේන පාර තමයි යාළුවනේ ජපන් සාම චෛත්‍ය තියෙන්නේ. අපි එතනට නම් යන්නේ යාළුවනේ. මොකද අවුව සැරින්දා ඔය ජපන් සාම චෛත්‍ය කියන හේතුව තමයි මම හිතනවා ජපාන මොකක් හරි නිකායක් එක්ක එකතු වෙලා මොකක් හරි හදපු මේකක් ඉඳලා තමයි ඔතනට ඒ නම ලැබෙන්නේ ඇත්තේ. හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට පුළුවන් දන්නේ නැති අයටත් මොකද්ද හේතුව කියලා දැනගන්න. මෙතනට යාළුවනේ රූම් හවුස් වල කියලාත් කියනවා ජංගල් බීච් කියලාත් කියනවා. මේ දෙකම කියන්නේ එකම තැනට. මේ රූම් හවුස් වල හැදුණු හැටි ගැන පොඩි කටකතාවක් තියෙනවා. අපි දන්නවා ඔය රාමා සීතා රාවණා කියලා ඒ කතාවේ හනුමා යනවා එක අවස්ථාවක බෙහෙත් පැල ටිකක් හොයන්න. ලක්ෂ්මන් කුමාරයා අසනීප වෙලා ඉන්න වෙලාවේ ඒ හනුමට කොහොම හරි ඒ ලක්ෂ්මන් කුමාරයා සහ ඇතුළු යාගේ පිරිස සිහිය නැතුව ඉන්න වෙලාවේ එයාලට බෙහෙත් පැල ටිකක් හොයාගන්න හනුම යනවා හිමාලයට.
ඒ යන වෙලාවේ හනුමට හිතාගන්න බැරිලා තියෙනවා මොන පැලේද කියලා. ඒ පැල වර්ග කීපයක් තිබුණා. ඉතින් කොකද කියලා එයා ඉතින් කරලා තියෙන මුළු පස්කන්ද මුස්සගෙන ඇවිල්ලා තිනවා. ඒ එන වෙලාවේ වැටුණු කුඩා පස් කෑලි ටිකකට තමයි රූමස් වල එතකොට රිටිකල කියන ඔය කඳු පන්ති හැදුනේ කියලා කියන්නේ. යාළුවනේ ඔයාලත් මොනවා හරි විස්තරයක් දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. යාළුවනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන නැව කොච්චර තියනවද කියලා කියන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහෙන් මෙතන නැව කොච්චරක් තියනවද කියලා. යාළුවනේ මේ දවස්වල වෛරල් යන නැවකුත් උතන යනවා. පුළුවන් නම් හොයලා කියන්න මොකක්ද නැව කියලා. ඉතින් යාළුවනේ අපි නැව ගණන් කරන එක පැත්තක තියලා ගියා ජංගල් බීච් එකට යන්න. නැත්නම් අපිට තවත් වෙලාව යනවා. මොකද දැන්ටම සෑහෙන වෙලා ගිහින් තියෙන යාළුවනේ. ඉතින් අපි යන්න පිටත් වුණායි ජංගල් බීච් එක පැත්තට. මේ අපි ජංගල් බීච් එකට කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් සෑහෙන ඩොකතරක් ගෙවාගෙන ජංගල් බීච් එක ගාට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ඔය පේනවා ඇතිනේ ඔය බෝඩ් එකේ මොකද්ද ගහලා තියෙන්නේ කියලා. යාළුවනේ අපි මුලින්ම ආපු ගමන් කල්පනා කරේ කාලා නානවද නාලා කනවද කියලා. පස්සේ අපි බඩගින්නේ හින්දා කාලම නාන්න කියලා අපි සෙට් එක කතා කරගත්තා යාළුවනේ. මතක් කරන්න ඕනේ යාළුවනේ මේ කෑම ටික අපිට හදලා දුන්නේ අපේ රවින්දුගේ අම්මා. ඉතින් බොහොම ස්තුතියි නැන්ද අපිට මේ කෑම ටික හදලා දුන්නට. මේක නැන්ද බලනවා නම් නැන්දට බොහොම ස්තුතියි කියලා ආයෙ පාරක් කියනවා. හරිම රසයි කෑම ටික. ඉතින් යාළුවනේ අපේ කෑම එකේ තිබ්බේ අල්ල බැදුනුයි පරිප්පුයි මසුයි පපඩුනුයි තමයි. පපඩන් ටික පස්සේ දාගත්තේ. ඉතින් අපි කෑම ටික කාලි ඉවර වෙලා ගියා නාන්න. ඉතින් යාළුවනේ තාමත් මතක් වෙනවා මේ මුහුදු රැල්ල. මාරම ලස්සනයි, මාරම ගතියක්. හිතට මාර නිදහසක් දැනෙනවා. ඇත්තම කියනවා නම් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. මාර සතුටක් තිබ්බෙත් උන්ට ගිය වෙලාවෙ ඉඳන් තාමත් මතක් වෙනවා. මේ රැල්ල දැක්කහම යාළුවනේ ආයෙ ගිහිල්ලා නාන්න හිතනවා. ඇත්තමයි කියන්නේ. මාර ලස්සන වයිබ් එකක් හිතන් තියෙන. ඔයාලට පේනවා ඔය බලාකුළුත් එක්ක කියලා වැඩක් නැහැ. ඔයාලා එතනට ගිහිල්ලාම බලන්න ඕන. ඔයාලට ඔය පේනනේ රිලව් වගේ අපේ යාළුවෝ දෙන්නෙක් කිල්ලලා ඉන්න හැටි. පිටික ඉතින් හොඳ හැටි නෑවා. ඔයාලා හොඳට විනෝද වුණා. ඇත්තමයි දවස මාරයි. යාළුවනේ මම මේකත් කියන්න ඕන. කවදාවත් ඔයගොල්ලෝ ගොඩක් ප්ලෑන් කරලා ට්‍රිප් යන්න හදන්න එපා. මොකද කවදාවත් යන්න වෙන්නේ නැහැ. මේ වගේ අනාවට දවසින් දෙකකින් ප්ලෑන් කරලා ටක් ගාලා දාගන්න ට්‍රිප් එකක් ගියොත් මිසක් කවදාවත් ප්ලෑන් කරලා යන ට්‍රිප් නම් යන්න වෙන්නේ නැහැ ඉතින්. කොහොම හරි යාළුවනේ අපි දැන් ඔය නාලි ඉවර වෙලා ඇඳුම් ටික මාරු කරගන්න ගමන් මම ඔය ගත්ත පොඩි වීඩියෝ කෑල්ලක් අපි ඊළඟට කල්පනා කරා යාළුවනේ දැන් හවස් වේගෙන එන හින්දා ගාලු කොටුව පැත්තට ගිහින් එන්න. දැන් අපි මේ බීච් එකේ නාලා ඔක්කොම ඉවර වෙලා අපි දැන් මේ යන්න හදන්නේ ගාලු කොටුව පැත්තට. අපි ඉතින් ජංගල් බීච් එකෙන් යන්න තමයි හදන්නේ යාළුවනේ. මාර ලස්සන වයිබ් එකක් තියෙන ජංගල් බීච් එකේදී. මම කියන්නේ ඔයගොල්ලොන්ට ගාල්ල පැත්තට ආවොත් අනිවාර්යෙන් මේකටත් ඇවිල්ලා යන්න එන්න. මාර ලස්සනයි කියලා වැඩක් නැහැ. යාළුවනේ මම ඔයාලගෙන් තව දෙයක් හරිම ආදරෙන් ඉල්ලනවා. මේ වගේ තැන් බලන්න ආවට කමන්නේ. මේ වගේ තැන් හැඩි කරන්න එපා. මේවට කැලි කසට ගෙනල්ලා දාලා ඒවා විනාශ කරන්න එපා යාළුවනේ. මොකද මේවා අනාගත පරපුරටත් අපි මේ විදිහටම තියාගන්න ඕන. ඒක අපේ වගකීමක්, යුතුයකමක්. ඒ හින්දා මේවා ආරක්ෂා කරන එක අපිට අයිති දෙයක් යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ අපි දැන් රූමස් වලට සමු දීලා අපේ ඊළඟ ගමනාන්තය වන ගාලු කොටුව පැත්තට යන්න අපි දැන් මේ රූමස් වල කන්ද නගින ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේකට ජංගල් බීච් කියන හේතුව මොකද කියලා. යාළුවනේ මට ඔයාලට පොඩි දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි මේ රූමස් වල කන්දේ බෙහෙත් පැල වර්ග තියෙනවා යාළුවනේ. මම අර කියපු අතීත කතාවට ඒකත් මුල පුරලා තියෙනවා. මම දන්න හැටියට එහෙම තමයි එක වෙලා තියෙන්නේ. යාළුවනේ ඔයගොල්ලොත් මොන හරි දෙයක් දන්නවනම් පල්ලෙන් කමෙන්ට් කරන්න.
ඉතින් යාළුවනේ අපි කතාවෙන් කතාව ගාලු කොටුවටත් ආව විදිහේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා යාළුවනේ. කොහොම වුණත් අපි හවස් වරු යාවේ මෙතන මාර ලස්සනයි. හරියට නිකන් මිහිපිට දෙවියෝ ලෝකයක ඉන්නා වගේ. ඔයාලට පේනවා ඇති මාර ලස්සනයි බලාකුළු. අනිත් එක දැන් ඉරේලියෙන් ලොකු කරදරයක් ඇත්තෙත් නැහැ. යාළුවනේ හිතට මාර සැනසෙල්ලක් දැනෙනවා. ඔයාලම් පොඩ්ඩක් බලන්න. මේ ඔයාලට පේන්නේ ගාලු කොටුවේ තියෙන මැප් එක. පොඩි අමුතු විදිහේ වීඩියෝ එකක් ගන්න හිතුණා. ඒක ඉතින් දැන් අපි යන්නේ ගාලු කොටුව වටේ වටයක් දාන්න. මේ පේන්නේ ගාලු කොටුවේ මාරම ලස්සන view එකක්. ඉතින් මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා දිගටම අපිත් එක්ක ඉන්න අපේ channel එක subscribe කරන්නයි කියලාත් ආදරෙන් මතක් කරන ගමන් මේ වීඩියෝ එක විඳින්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපි සෙට් එකත් එක්ක මාරම විනෝදෙන් හිටියේ. ඔයාලට ඔය පේන අපි ෆොටෝ එකක් ගන්න පොඩි ඇක්ෂන් එකක් දාලා ඉන්න විදිහ. ඉතින් ඇත්තටම හැමෝටම ෆුල් ෆන්. හිතුවට වඩා මාරම එන්ජොයි එකක් අපි ගත්තා. මම ඔයාලට කියනවා ඔයාලට පුළුවන් ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ගාල්ල පැත්තේ හවසක එන්න. හවස 5-6 අතර ඒ ටයිම් එකේ ඒත් එක රෑ ටයිම් එකත් අල්ලලා පොඩ්ඩක් ඇවිදින්න. මාර ලස්සනයි. හිතට මාර සැනසෙල්ලක් දෙනේවි. ඔයාලට ඇවිල්ලා බලන්න තරම් වටිනවා. මාරම එක කියලා නිම කරන්න බෑ මේක මෙහෙමයි කියලා. මේ කැමරා වලින් පේන view එකටත් වඩා ඔයා මේක S2 කින් දකිනවා නම් ඔයාට මාරම chill එකක් දැනේ. Ini putih putih. යාළුවනේ ඔයාලට පේනවා ඇති මිනිස්සු තමන්ගේ පාඩුවේ ඇවිල්ලා මේ ගාලු කොටුවේ මේ ලස්සන මේ view එක කොච්චර නිදහසේ විඳිනවද කියලා. ඉතින් මම ඔයාලට ආයෙත් පාරක් කියනවා ඔයගොල්ලෝ එක පාරක් හරි එන්න හවස් වරුවක ඉඳලා යන්න මාර ලස්සනයි මෙතන. මේ view එක ඔයාලට තේල විඳින්න කියලා වැඩක් නැහැ. Oh, dan time na hikan ya.
යාළුවනේ අපි මෙන්න මෙතනින් යනකොට දැක්කම අමුතුම ටයිප් එකේ වැඩක් ඔයාලට පේනවා ඇති zoom කරලා පෙන්නන්න ඔයාලට මෙතන කට්ටියක් අර රිමෝට් කාර් එකෙන් පද්දනවා ඒක සෑහෙන ආතල් එකක් ගන්නවා ඒගොල්ලෝ නම් ඉතින් ඔයාලට පේනවා ඇති ඔය පේනවා නේද මාර ලල් එකක් ගන්න ඒගොල්ලෝ මම ඒකත් පොඩ්ඩක් කැමරා කරගත්තා මොකද ඒක පොඩි මේ හොඳ ලල් එකක් තියෙනවා මොකද ඉතනේ පොට් ෂොට් එක මහර ලස්සනයි ඒ පොට් එකත් මරු එතනටම ගැලපෙනවා ඒක කොහොම හරි යාළුවනේ දැන් ඉතින් කාලේ ගත වෙලා ගිහිල්ලා හවසත් වෙලා දැන් වෙලාව හවස 6:00යි පේනවනේ ඉතින් අපි උදේ ඇවිල්ලා දැන් කීයේද බලන්න ගියේ කාලේ නිකම ගත වෙලා ගිහිල්ලා හරි දැන් ඉතින් මම පෙන්නන්නේ අපේ යාළුවන්ට ගාල් කොටු තියෙන ලස්සනම view එක එහෙනම් බලන්න ඔන්න බලන්න ඉතින් යාළුවනේ කොහොමද ඒ view එක මාර ලස්සනයි නේද මම ඒකයි ඔයාලට කියන්නේ එකම එක පාරක් හරි ගාල් කොටුවට එන්න මේ ගාල් කොටුවේ මේ හවස vibe එක මාර ලස්සනයි ඔයාලට ඔය පේනවනේ සෑහෙන සෙනගක් ඔතන ඉන්නවා මම නම් කියන්නේ යාළුවනේ අනිවාර්යයෙන් ඕගොල්ලොත් ඒ view එක බලන්න යන්න ඕන කියලා ඉතින් යාළුවනේ අපි දැන් ඔය කරන්න යන්නේ ගාල් කොටුව ඇතුල් පාරකට පොඩ්ඩක් ගිහිල්ලාම ගෙදර යන්න කියලා ඉතින් අපි දැන් ඔය යන්නේ ගාල් කොටුව ඇතුල් පාරට බලමු කොහොමද ඒ view එක කියලා යාළුවනේ මේ කහපාට ලයිට් එලි වලින් ගාල් කොටුව ඇතුළට දෙන මාරම ලස්සනක්. එහෙම නැද්ද කියන්නකෝ බලන්න. ඇත්තට මේ වීඩියෝ එක බලනකොට තාමත් හිතෙනවා ආයෙ පාරක් ගාල් කොටුවට ගිහින් එන්න තිබ්බනම් මාර වටිනවා කියලා. ඇත්තට මේ ෂොප්ස් දිහා බැලුවම හරිම ලස්සනයි ඒවා. ඒ වගේ පුංචි ලස්සන රටකට මේ වගේ පිට රටේ මිනිස්සු ඇවිල්ලා නිදහසේ නිස්කලංකව ඒගොල්ලෝගේ ජීවිතය ගත කරනකොට ඒ දිහා බලගෙන අපිටත් අමුතුම හැඟීමක් දැනෙනවා. මම නිකමට කියන්නේ ඔයාලත් ගාල්ලට ගිහිල්ලා ඒ හැඟීම් විඳින්න බලන්න. ඊට වඩා ලස්සන හැඟීම් ගොඩකුත් ගාල්ල ඇතුලේ හැංගිලා තියෙනවා. ආයෙත් කියනවා ගිහින් බලන්න මාර ලස්සනයි. යාළුවනේ මේ මගේ YouTube එකට දාපු ෆස්ට් වීඩියෝ එක හින්දා වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු ඇති. පුළුවන් නම් ඔයාලට ඒ අඩුපාඩු මොනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් යාළුවනේ අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. මේ යාළුවනේ අපේ අදහස තිබ්බේ ගෝල් සිටි සෙන්ටර් එක බලලා ඉවර වෙලා රූමස් වලින් නාලා ගාල් කොටුවත් බලලා ඉවරලා හික්කඩු බීච් එක පැත්තට ගිහලා කැස් බෑව එහෙම බලලා ආයි සීනිගම දේවාලෙත් වැඳගෙනම ගෙදර යන්න කියලා. නමුත් අපිට ඒක කරගන්න ඕනේ නැහැ. අපි ඉතින් දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඒ එන ගමන් ඉද්දී යාළුවනේ සුපිරි පෝරියල් එකක් කෑවා. අපි ආ වීල් එක පොඩ්ඩක් ස්පීඩ් අපි යන්න හැදුවා. ඕටේක් කරනකොට ඉස්සරහ පොලිසිය ඇල්ලුවා. ඉතින් අපි මේ දඩකොලේ බේරන්න ආවා අම්බලන්ගොඩ තැපැල් කාර්යාලයට. ඉතින් අපි දඩකොලේ බේරලා ඉවර වෙලා අපි ගියා ලයිසන් එක ගන්න. අපි ඉතින් ලයිසන් එකත් අරගෙන එහෙම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අපි මේ ගෙදර යන ගමන් මම රෑ වෙලාවේ වීල් එකේ මොකද මම උදේ යනකොට ගියේ බයික් එකේ ආයෙ එනකොට එන්න හිතනවා වීල් එකේ. ඉතින් 3 වීල් එකේ යන ගමන් තමයි මේ. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න මට පොඩි සහයෝගයක් විදිහට.
ඉතින් මාත් එක දිගටම රැඳිලා ඉන්නේ කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ කොහොම හරි ගේ ගාටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මේ යාළුවන්ට සමු දීලා ගෙදරට යන්න හදන්නේ. ඉතින් අපි ආයෙ හම්බෙමු. බයි.